Hello everyone, welcome back to my YouTube channel. අද අපි යන්නේ කොරියාවල සමර් සීසන් එකේ ගොඩාක් අය යන ප්ලේස් එකක් වෙන ඇත්තටම කිව්වොත් පොපියුලර් ප්ලේස් එකක් වෙන ලොටේ වෝටර් පාක් එකට. දවස්වල මෙහාට මාරම රස්නේ. ඉතින් මගේ හස්බන්ඩ්ටත් එයා වැඩ කරන තැනින් පොඩි වැකේෂන් එකක් හම්බුණා දවස් 3ක විතර. ඉතින් ඒ දවස් 3 ටාගට් කරගෙන තමයි අපි මේ වෝටර් පාක් එක බලන්න ආවේ. මේක ඕපන් කරලා තියෙන 2014 දී කොරියාවල තියෙන biggest water park අතරින් එකක් විදියට මේක ප්‍රසිද්ධයි. The park is designed with a beautiful Polynesian island theme. So ඇතුළට ආපු ගමන් tropical island vacation එකකට ආවා වගේ තමයි feeling එකක් එන්නේ. සමර් කාලෙට මෙහි temperature එක 35ටත් වැඩි වෙන නිසා normally localsලා වගේම touristත් මෙතනට ඇවිත් cool down වෙන්න ගොඩක් ආසයි. මේ තමයි ටිකට් කවුන්ටර් එක. මේකෙන් ටිකට් ගන්න ඕනේ. මේකේ ක්‍රෙඩිට් කාඩ් වලට පොයින්ට්ස් හම්බ වෙනවා. ඒ නිසා ඔයාලා ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා නම් එතනදී හොඳයි. ඊට පස්සේ අපිට එතනදී ලයිෆ් ජැකට් නොයි තව වොච් එකක් දෙනවා. ඒ වොච් එකේ අපේ පාස්වර්ඩ් තියෙන අපේ ලොකර් එකේ. ඉතින් ඒ වොච් එකෙන් විතරයි අපේ ලොකර් එක අරින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අතරට ගිහිල්ලා ඇඳුම් චේන්ජ් කරගෙන මේ ලයිෆ් ජැකට්ස් දාගෙන තමයි පාක් එකට එන්න ඕනි. පාක් එක ඇතුලේ ඉන්න මුළු කාල සීමාව පුරාම මේ වොච් එක අපේ අතේ තියෙන්න ඕනි. ඒ වගේම තමයි එතන ඒ චේන්ජින් රූම් එකේ අපේ ඇඳුම් තියාගන්නවා වගේම අපි මෙතන නාලා ඔක්කොම කරලා ඉවර වෙලා ගියාට පස්සෙත් අපිට ආයෙ වොෂ් එකක් දාගන්න ඕනි තරම් පහසුකම් එතන හදලා තියෙනවා. ඒ කියන්නේ වෙන වෙනම ෂවර් තියෙනවා ගොඩාක්. ඒ වගේම තමයි hair dryers, ඒ වගේම තමයි අපිට mirrors, ඒ වගේම හැම දෙයක්ම එතන තියෙනවා. පිරිමි අයට ගෑනු අයට වෙන වෙනම වෙන් කළා තමයි තියෙන්නේ. ඉතින් ඒ අතින් නම් ඒ පහසුකම් කියලා වැඩක් නැහැ. ෂැම්පු එකේ ඉඳන්ම එතන ඔක්කොම තියෙනවා අපිට මෙතනින් පස්සේ ආයේ වොෂ් එකක් දාගන්න. From exciting water slides to relaxing pools, there's something here for everyone. Whether you are coming with family, friends or your partner, it's a perfect place to create unforgettable summer memories.
Terima kasih ya. Ya, Dewi. Itu lagi. जाने हैं सब जी फिर भी बनाए बहाने नैना नवाबी जी देखे हैं सब जी 에? 빙가일렛, 로서바다 있는데. Yan 아. 안녕하세요. 지금 핑크아일랜드에서 신나는 버블 파티가 진행되고 있습니다. 버블과 함께하는 핑크아일랜드에서 잊지 못할 추억을 만들어 가세요. 버블과 함께하는 핑크아일랜드로 오세요. 안녕하세요. 지금 핑크아일랜드에서 신나는 버블 파티가 진행되고 있습니다. 버블과 함께하는 핑크아일랜드에서 잊지 못할 추억을 만들어 가세요. ඒ වතුර පාර කැප්චර් කරගන්න බැරි වුණා. තව පාරක් යමු. වතුරේ පිටරාම මේ ආ. කොහෙනද? පොඩ්ඩයි මෙතන.
मेरी गल सुनो एक नंबर तो शुरुआत करो අනේ බලන්නකො මේ මැසිව් වේව් පූල් එක හැම විනාඩි කීපයකටම රියල් බීච් වේව්ස් වගේ වේව්ස් එනවා මේකේ. feels like we are at the ocean. මේකේ ඒ වේව්ස් එදි කවුන්ට් කරලා තමයි එවන්නේ. ඉතින් එතකොට අපි රෙඩි වෙලා ඉන්න ඕනේ. මොකද නැත්තම් අපි ඉන්න තැන නෙවෙයි ඇත්තට මේ වේව් එක ඇවිල්ලා යද්දි අතර වෙන්නේ. ඒ නිසා අපි නාහේම අල්ලගෙන රෙඩි පිට ඉන්න ඕනේ මේ එහි ඉදිද්දි. දැන් ඒක ඔය ගෙදර බෝට්ටු වදින ගියේ. ඊට පස්සේ අපි එදාම හවසාවේ බුසාන්වල තියෙන හෙවුන්දේ බීච් එකට සවුත් කොරියාවල තියෙන ලස්සනම බීචස් අතරින් එකක් තමයි ඒක. soft white sand, ඒ වගේම blue ocean view එක, fresh sea breeze, මේ හැම දෙයක්ම එකම තැනක. summer season එකේ නම් මේ beach එක tourists ලගෙන් පිරීලා යනවා. වලට පේනවනේ ඉන්න සෙනඟ, sunrise එක, sunset එක, night view එක යන තුනම බලන්න පුළුවන් නිසා බුසාන් එන හැමෝම visit කරන්න ඕනම place එකක් තමයි මේ හෙවුන්දේ beach එක. ඉතින් අපි මේකේ රෑ 12 විතර වෙනකන් එහාට මෙහාට ඇවිත් හිටියා. මේක දෙපැත්තේම ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා, බලන්න දේවල් ගොඩායි. 여러분! 왜 이런 거만 좋아하세요? 되게 좋아하시네. 이거 불쇼 많이 위험합니다. 다들 아시죠? 네. 여러분 말고 하는 제가 위험하다고요. 여러분 다 안전하게 할 테니까 저도 안전하게 할 수 있게. 뮤직! 음악! 나와라! 모자 슬라이스.
If you are coming to Korea during summer vacation, don't miss this place. Bring your friends, bring your family and get ready to make unforgettable memories. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් thank you so much for watching my videos. If you enjoyed this vlog, don't forget to like, share and subscribe my Sandhu Vlogs YouTube channel. See you in the next vlog. Bye bye.